හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මොකද වෙන්නේ? සාදරයෙන් පිළිගන්න ගායක ඔෆිෂියල් YouTube channel එකෙන් ගේන අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක ඊයේ රෑ 7:54 විතර කලබලයට හදපු thumbnail design එකක් අද 2:57ට රීඩිසයින් කරන්න ඕනි කියලා මැසේජ් එකක් එනවා. අපි එහෙනම් පේන ඉතින් හොඳටම උපාලා දෙනවා. අපි එහෙනම් ඒක කරන්න පටන් ගමු. යාළුවනේ, ඊයේ ඉතින් එයා කලබලයට මට කියලා හදාගත්තේ විනාඩි 10න් ඒ thumbnail එක ඕනේ කියලා. විනාඩි 10න් කිව්වට මට ඒක හදන්න විනාඩි 15ක් 20ක් විතර ගියා. එයා ඉල්ලුවේ කලබලයට හින්දා මම ඒක ටක් ගාලා දැන් ඇත්තටම කිව්වොත් ඒක මට සෙට් නෑ. එයා ඒ වෙලාවෙ ඉඳපු සිටුේෂන් එකත් එක්ක දැන් ටක් ගාලා එයාට හදලා දැම්මේ. දැන් එයා මේ වෙනකොට කියනවා ඒක රීඩිසයින් කරන්න ඕනේ කියලා. එයාට ඉල්ලන්නේ දැන් අපි දැන් මේ 2D ටෙක්ස්ට් එකනේ. අපි දැන් එයා ඉල්ලන්නේ ආපු 3D ටෙක්ස්ට් එක දාලා එහෙනම් 3D ටෙක්ස්ට් එක ඇඩ් කරලා ඉවරලා අපි මේ thumbnail එක ආපු රීඩිසයින් කරලා දාමු ලස්සනට එයාට. හරි. එහෙනම් අපි thumbnail එක රීඩිසයින් කරන අපි එකටම ටෙක්ස්ට් එක හදාගමු. ටෙක්ස්ට් එක හදාගෙන අපි PSD එක හදලා තිබ්බේ. අපි PSD එක හදන්න ඔයාලට කලින්ම කියන්න ඕනේ මම මේවා හදන්නේ PC එකකින් නෙමෙයි මොබයිල් එකකින්. එහෙනම් එකටම අපි PSD එක ඕපන් කරගෙන අපි අපේ ටෙක්ස්ට් එක හදාගමු. හරි, PSD එක ඕපන් කරගමු. හරි, මේ තියෙන ඉතින් අපි හදාගත්ත PSD එක අපි මේකෙන් දැන් ටෙක්ස්ට් එක හදාගමු. ටෙක්ස්ට් එක එයා ඉල්ලන්නේ shadow is live now කියන. යමු අපි paint extract එකට. මේක යූස් කරලා අපි thumbnail එක හදාගන්න ඕනේ. thumbnail එකේ glowing එක හදාගන්න ඕනේ. මේ තියෙන මම ඊයේ හදපු thumbnail එක මේක අපි edit කරලා ගමු. text එක හදලා glowing එකත් හදලා ලස්සනට මේක edit දීලා මේ add කරගත්ත සමහරක් දේවල් ටික අපි අයින් කරලා shadow කියන එක දාගත්ත මේ අයිනේ shadow කියන කොයි ටික ලොක් කරලා දාගමු. කොහොම අපි ඊළඟ ටෙක්ස්ට් එකත් ඇඩ් කරගමු. මේ ටෙක්ස්ට් එක පොඩ්ඩක් පොඩි කරලා දාගමු නේ. එතකොට පොඩ්ඩක් ලස්සනට තියෙනවා මේ උඩට වගේ. දැන් ලයිව් වුණා කියන එක දාගමු. කරලා ඔන්න ඊගාට කොහොමද යාගම දැන් ගාන දැන් අපිට තියෙන්නේ මේ යටින්. හරි, එයාගේ thumbnail එක ඒ විදිහ රීඩිසයින් වුණා. දැන් මේකේ අපි පොඩ්ඩක් glowing එක ලස්සන කරගමු. කට්ටිය subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. මේ වගේ videos දිගටම බලන්න. ඊළඟට ගේන්න ඕනේ වීඩියෝ මොනවාද කියලා කමෙන්ට් කරලා දාගන්න. කමෙන්ට් කරන්න. like එකකුත් දාන්න මතක කරන්න. අපිට තා image එකක් එඩ් කරගන්න ඕනේ. මේක අපි එඩ් කරගමු. විදියට අපි ඒකත් හදාගෙන දැන් හරි thumbnail එක සෙට් නෑ වගේ නේ. අපි අයින් කරලා දාමු. thumbnail එක ওই විදියට තමයි ඉතින් අපි හැදුවේ. මේ වගේ thumbnail design කරගන්න ඕන number එක තියෙනවා මේ. හරි, එහෙනම් මේ thumbnail එකත් හරි. දැන් අපිට තා මොනවද මේකට දාන්න ඕනේ? තාම මොකුත් නෑ නේද? එහෙනම් මේ අරිනේ දැන් මේක full. දැන් අපි මේක sold out දාමු.
එහෙනම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් අදට අපි කියනවා goodbye හැමෝටම.